විහාරයේ පෙරහැර මීට පස්සේ කරන්න වෙන්නේ නැහැ කිව්වා. NPP ආණ්ඩුවක් ආවා. පෙරහැර නතර වුණා බුද්ධංගම දාන්න වෙන්නේ නැහැ කියලා කිව්වා. උනේ මොකක්ද හැබැයි අපේ ආණ්ඩුව ආවා. පෙරහැරවල් කරනවා, බුදුදහම තියෙනවා, අලුත් සහල් මංගල්‍ය තියෙනවා. ඊ අනුර සහෝදරයා මෝදිත් එක්ක ගිහිල්ලා අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා. ඒ විතරක් නෙවෙයි දැන් මේ මාසේ අගට අපි දළදා ප්‍රදර්ශනයකුත් කරනවා. අවුරුදු මම දැන් 16ක 17කට පස්සේ. ඒගොල්ලෝ ඒ කාලේ කිව්වේ අපිට අපි ආවොත් පෙරහැරක් නැහැ කියලා. දැන් අපි ඇවිල්ලා දළදා ප්‍රදර්ශනය කරනකොට ඒගොල්ලෝ කියනවා අපි ඕක වර්ජන ඒගොල්ලෝ ඒක වර්ජනය කරනවා. කොහොම විපක්ෂ දළදා ප්‍රදර්ශනය වර්ජනය කරනවා. දැන් දළදාව NPPද? දළදාව කියලා කියන්නේ උතුම් වස්තුවක්. ඒක බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ නේද? ඒකට දේශපාලනිකව ඔය මට්ටමටම වැටලා තියෙන විපක්ෂ කට්ටිය. ගන්න දෙයක් නැහැ. කියන්නේ මොකක්ද දන්නේ නැහැ. තර්කයක් නැහැ සා බොරු කියන්නේ. අපි එහෙම නෙවෙයි. අපි මේකේ යමක් කරමින් යන පිළිවෙලට. ඒගොල්ලෝ කෑ ගහන්නේ පොල් කාලේ කො හොරු ඇල්ලුවද හොරු අල්ලන්නේ නැහැ කිවි. අපි අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරා. වංචා දූෂණ නතර කරා. ඒ විතරක් නෙවෙයි වංචා දූෂණ කරපුවට විරුද්ධව නීති ක්‍රම මාර්ගයෙන් පටන් ගන්න තියෙනවා. ඒවා දේශපාලන පරිගැනීම් නෙවෙයි. නීතියට අනුව නීතිය වැඩ කරනවා. ඒකට අපි ඇඟිලි ගහන්න යන්නේ නැහැ. නිසා වැඩේ සිද්ධ වෙනවා. අපි නවත්තන්න යන්නේ නැහැ. දැන් අපේ රටේ මොකද්ද ආණ්ඩුවක් තියෙනවා නීතිය කාට සමාන. මේක කලින් තිබිලා නැහැ. මේක කලින් නීතිය කොහොමද? පොඩි එක්කනට බලපානවා ලොකු කෙනාට බලපාන්නේ නැහැ. ඉස්සරකට කතාවක් තිබ්බා නීතිය මගුල් දැල් වගේ. පොඩි සත්තු අහුවෙන ලොකු සත්තු කඩාගෙන යනවා. දැන් එහෙම නැහැ. නීතිය කාටත් එකයි. නීතිය ගමේ සිරිපලයටත් එකයි. නීතිය පොලිස්පති දේශබන්දුරත් එකයි. හොඳ නැද්ද? එහෙම රටක් නේ අපි හිතුවේ. අපි අනිවාර්යෙන් කියනවා අපේ ආණ්ඩුව තිබුණ නැත්නම් දේශබන්දුවද තාම පොලිස්පති. ඒ අපරාධ වලට ඉරේ යන්නේ. රිමාන්ඩ් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පොලිස්පතිවරයව නඩුවක් දාලා රක්ෂිත බඳලා ගන්න පුළුවන් තත්ත්වයක් නීතියෙන් හදලා තියෙනවා අපි. නීතිය කාට සාධාරණ රටක් දැන් තියෙනවා කාටවත් බය වෙන්න ඕනේ නිසා වැරදි කරපු කාටවත් දැන් ගැළවිල්ලක් නැති රටක් අපි හදලා තියෙනවා. ඒක හොඳයි නේ ඒක අපි හිතුවේම රටක්. ඒ නිසා දැන් සෝනේ අපි පටන් ගත්ත ගොඩක් ජාති කරන්න පටන් ගන්න තියෙනවා. වෙනස්කම් ගොඩක් කරමින් යනවා. අපිට උදව් ගොඩක් හම් වෙනවා. දැන් මෝදි අමතුමා ආපු වෙලාවෙත් අගමැතිතුමා ආපු වෙලාවත් මොකද කරේ? රාමනාථපුරේ ගිහිල්ලා ඒගොල්ලෝ අපිට ණයට ව්‍යාපෘති වගේක් කරා. එකක් තමයි ඔය උතුරු දුම්රිය මාර්ගය කොට නැගුවා. ඊට පස්සේ අනුරාධපුර මහා ප්‍රදේශවල වර්ණ සංඥා පද්ධතියක් හයි කරා ඉන්දියාව. ඒක කරේ නායක හැටියට. හැබැයි අනුර සහෝදරයා ඉන්දියාවට ගිය වෙලාවේ මෝදි අකමැත් අපරන් දුනා. ඒක නායක වෙනුවට අපිට ටැග්ගක් බවට පත් කරනවා කියලා. ලාභයි දැන් අපිට. අපි ඒක නම් ගෙවන්න ඕනේ. ඊට අමතරව අපි ඉන්දියාවේ ණය අරගෙන තියෙනවා. දැන් මෝදි අකමැත් එකඟුණා මොකද්ද? ඒ ණය සඳහා අය කරන පොලිය අඩු කරන්න. අඩු පොලියක් දක්වාගෙන යනවා. ඉතින් අපිට වාසි තියෙන ඕන තරම් අපි එහෙම වැඩ කරලා තියෙනවා. ඒ නිසා රටක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා අපි පෙන්නලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි ජනතාවට සහන දෙන්න පටන් ගත්තා. මේ වැටිච්ච රටක ජනතාව අමාරුවෙන් ජීවත් වෙනවා. ආර්ථිකය ශක්තිමත් කරනකන් ඉන්න බෑ අපිට ජනතාව සහන ඕන නිසා අපි සහන පටන් ගත්තා. අපිට මතකයි ඒ කාලේ රනිල් වික්‍රමසිංහ කොහමද කිව්වේ? සහන ඉල්ලද්දී අයව කතා කරන්න එපා 2048 වෙනකන් ඉන්න කියලා. රනිල් වික්‍රමසිංහ රට හදන්න කිව්වේ 2048. 2048 රනිල් එක රට හදන්න හිටපු කට්ටිය දැන් අපෙන් අහනවා මාස 4ක්දී කෝ ප්‍රතිඵල කියලා. ඒක ප්‍රශ්නේ තියෙනවා. එයා හිටියේ 48 හදන්න. ඔබට මතක නම් එයා බද්දක් ගැහුවා ලක්ෂ පෙන්නම බදු ගමන් සිද්ධ වෙනවා. pay tax එක උපරට ගෙමි බද්ද. ලක්ෂයක් උපෙන කෙනාගේ සිට බද්දක් ගැහුවා. වෛද්‍යවරු ගියා. එතකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාව හම්බෙන්න මේ බද්ද වැඩි දරා ගන්න බෑ අඩු කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ මොකද රනිල් කිව්වා වෛද්‍යවරුන්ට මට කියලා වැඩක් නෑ මේක IMF එකත්ගේ ප්‍රශ්නයක් නිසා ඕගොල්ලෝ ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරුණු කියන්නේ කිව්වා. එහෙම කිව්වේ. හැබැයි අපි මොකද කරේ? අපි ඇවිල්ලා අපි දොස්තර මහතුන්ට කිව්වේ නෑ එතනට යන්න කියලා. අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා IMF කතා කරලා මොකද අපි කරේ? ලක්ෂෙන් ගෙවන්න තිබිච්ච බද්ද ලක්ෂයකමාර දක්වා ඉස්සරහට දැම්මා. දැන් ලක්ෂයක් වැටුප් ගන්න කෙනා බදු ගෙවන්න ඕනේ නැහැ. බදු පටන් ගන්න ලක්ෂයකමාරෙන් 1,50,000න් පටන් ගන්න. ඒක අඩු ප්‍රතිශතයකින්. බදු අඩු කරා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා අපි ජනතාවට සහන දෙන්න පටන් ගත්තා. අපේ පුංචි දරුවන්ට පෙරපාසල් දරුවන්ට කැම ටිකක් දෙන්න උදේට
රුපියල් 60ක් වෙන් කරා ඒ කාලේ ආණ්ඩුව. ඒක මදි. අපි 100 දක්වා වැඩි කරා. අපි ශිෂ්‍යාධාර ලබන දරුවන්ගේ ශිෂ්‍යාධාරය වැඩි කරා. විශ්වවිද්‍යාලයගේ ආධාර වැඩි කරා. ඒ විතරක් නෙවෙයි මේ ජනවාරි මාසේ පළවෙනිදා අපි අපේ රටේ දුප්පත් දරුවෝ සමෘද්ධිය ලබන සහ දුප්පත් දරුවෝ ලක්ෂ 16කට පාසල් උපකරණ ගන්න රුපියල් 6000 ගන්න දුන්නා. සමහරට නොලබිච්ච අය ඉඳී ඉන්න පුළුවන්. මොකද මේක ලොකු වැඩක් නේ. විශාල ජනතාවක් අතර තෝරලා කරන්න ගියාම නොලබීමක් දෙකක් වෙන්න පුළුවන්. මොකද ලක්ෂ 16කට දීලා තියෙනවා. දුප්පත් පවුල් අම්මා තාත්තා එක දරුවෙක් කෙනා රුපියල් 6,000ක් හම්බුණා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් 12000ක් හම්බුණා. තුන් දෙනෙක් ඉන්නවා නම් 18000ක් හම්බුණා. පොඩි සාහනයක් තියෙනවා ජනතාවට. ලක්ෂ 18ක් දරුවන් සඳහා පාසල් උපකරණ ගන්න අපි රුපියල් 6000 ගන්න දුන්නා. වැඩිහිටි දීමනා වැඩි කරා. ආබාධි දීමනා වැඩි කරා. වග්ගොඩ දීමනා වැඩි කරා. විශ්‍රාම වැටුප් වැඩි කරා. වැටුප් වැඩි කරා. ඉල්ලලා නෙවෙයි. ඉල්ලන්නේ නැත්නම් අපි මූලික වැටුප් වැඩි කරලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙකුටම රාජ්‍ය සේවකයන්ට මේ අප්‍රේල් මාසයේ සිට තමන්ගේ වැටුප් වැඩි වෙනවා. වැටුප් වැඩිමත් එක්ක පෙන්ෂන් එකට බලපානවා. ඒක වැඩි වෙනවා. ඊට පස්සේ අධිකාර දීමනා බලපානවා. ඒක වැඩි වෙනවා. ඒ නිසා හැමෝටම පොඩි සහනයක් තියෙනවනේ. වැටුප් වැඩි වෙලා තියෙනවා. සහන ලැබිලා තියෙනවා. අපිට ගොවි ජනතාවට කුරුණෑගල ගොඩක් ඉන්නවා. ගොවි ජනතාවට කලින් දුන්නා පොරසනාදරයක් හෙක්ටාරයකට රුපියල් 15000යි අපි 25000 දක්වා වැඩි කරා එක. ඒක නෙවෙයි ලොකුම දේ. ඉස්සර හැමදාම ගෝයන් කපනකොට ලොකු අඳුනාවක් ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ තමයි වී වලට මිලක් නැහැ. වී තුට්ටු දෙකට බහිනවා. වෙලඳ වෙලා වී තුට්ටු දෙකට අරගෙන යනවා. මේ පාරේ ඒ ප්‍රශ්නේ නැහැ. ඇයි නැත්තේ? සහතික මිල තිබෙච්ච නිසා විතරක් නෙවෙයි. වෙනදා සහතික මිලක් තිබ්බා. සහතික මිලට ගන්න කෙනෙක් හිටියේ නැහැ. දැන් ප්‍රශ්නේ මොකද්ද? අපි කිව්වා වීවල සහතික මිල රුපියල් 120යි ආණ්ඩුව ගන්නවා වී. නිසා දැන් කාටවත් 120ට අඩුවෙන් වී ගන්න බෑ. ඇයි? 120ට ආණ්ඩුව ගන්නවා. නිසා වී මිල බැස්සේ නැහැ. ගොවියට හොඳයි. සමහර අය ගෝයන් කපලා කමතෙම කපපු ගාම්ම තෙතවි 112ට 110ට වික්කා. ලාභ ඒගොල්ලන්ට. නිසා ගොවි ජනතාවට දැන් පොඩි සහනයක් ලැබිලා තියෙනවා. වැඩ කරන ජනතාවට සහනයක් ලැබිලා තියෙනවා. දිලුඳුවට සහනයක් ලැබිලා තියෙනවා. අස්වැසුම ලබන අයට සහනයක් දුන්නා. අපි අස්වැසුම ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි කරා. අස්වැසුම මගහැරලා තිබිච්ච පිරිසක් තව එකතු කරගත්තා. මේ පහුගිය දෙසැම්බර් මාසයේ ලක්ෂ 4කට අස්වැසුම ඉවර කරන්න තිබ්බේ. අපි ඉවර කරන්න නැතුව අප්‍රේල් දක්වා ගෙනාවා. දෙන්න පුළුවන් නිසා නෙවෙයි වැටිච්ච රට ආර්ථිකයක් තියෙන රටක නෙවෙයි. ඒ නිසා වැටිච්ච ආර්ථිකයක් තියෙද්දි අපි මුදල් ටික කළමනාකරණය කරලා ආණ්ඩුවේ වේදන් අඩු කරලා ජනතාවට පොඩි සහනයක් දීලා අපි පෙන්නවා අපි ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් කියලා. දැන් ඒක අපි ගෙනියනවා පහලට. හතුරු කෑ ගහපුවායි විපක්ෂ කට්ටිය කෑ ගහපුවායි ගණන් ගන්න එපා. මේක පහලට ගෙනියන්න ඕන කම තියෙනවා. ගිහිල්ලා සභාවක් හදන්න ඕන අපි අන්නේ වගේ වැඩ කරමු. සභාවේ මහජනුල්ලා නාස්ති නොකරන වංචා දෝෂණ නැති ඔබේ සේවාවන් ටික හරියට කරන සභාවක් හදමු. එම හදනවා නම් අපිට හිතනවා මේ පන්දුස් නුවරට නේද අපේ සහෝදර ජයග්‍රහණය කරලා ශක්තිමත් සභාවක් මාලිමාවේ සභාවක් හදාගන්න එක තමයි අපි සතු තියෙන එකම විකල්ප වටපත් වෙන්නේ. රට මාලිමාවට වගේම අපි මේකත් මාලිමාවට ලබා දුන්නම රට හදනවා වගේ අපිට ගමත් හදන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි කාටත් තියෙන මොකක්ද තියෙන්නේ තමයි මෙන්න මේ ප්‍රාදේශ සභා ටික පුංචි ආණ්ඩු ටික ශක්තිමත් කරගන්න ඒකෙන් වෙන්න ඕන සේවා ටික කරගන්න අවශ්‍ය කරන සභාවක් හදාගන්න. මොකද අපි කවුරුත් දන්නවා මේ සභාව ඉස්සර පොර ගුහාවල්. ඒක තමයි ඇත්ත. ඒක ඔබ දන්නවා අපිට වඩා හොඳට පොර ගුහාවල්. මේවට පත්‍ච්ච ආණ්ඩු පිටු පක්ෂවල කට්ටිය කරේ මොකද්ද? සභාපතිකම අරගෙන මහජන මුදල් ටික හොරා කරන ක්‍රම හදාගත්තා. කොන්ත්‍රාත් හදාගත්තා. නිසා මේව ඉස්සර කොන්ත්‍රාත් සභා ප්‍රාදේශ සභා නෙවෙයි කොන්ත්‍රාත් සභා. පාරෙන් කොන්ත්‍රාත් ගන්න කවුද? පාර හදන කොන්ත්‍රාත් දෙන කොන්ත්‍රාත් එක ගන්න മന്ത്രിවරයා. බෝක් හදන කොන්ත්‍රාත් එක ගන්න മന്ത്രിවරයා. පස් දාන කොන්ත්‍රාත් එක ගන්න മന്ത്രിවරයා. කොන්ත්‍රාත් ගත්තා හම්බ කරා. පාර හැදුන්නේ. ඒගොල්ලෝ හම්බ කරගත්ත ඒකටපත්. ඔබ දන්නවද කල්පනා කරනකො සභාපතිලා කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ ප්‍රාදේශ සභාව කියලා කියන්නේ ස්වේච්ඡා සේවක වගේ. සභාපතිවරයාට ලැබෙන්නේ මාසෙකට රුපියල් 25000ක දීමනාවක්. ඒක වැටුප කියලා කියන්නේත් නෑ ඒක. ජීවත් වෙන්න බෑ ඒකේ. 25000කින් බෑනේ මාසෙ ජීවත් වෙන්න පවුලද? හැබැයි 25000යි දෙන්නේ දීමනාවක් හැටියට. එතකොට හිතන්නකෝ සභාපතිවරයෙක් සභාපතිකම කරද්දී තමන්ට ලැබෙන වැටුප 7-5ක්වත් වියදම් කරන්න නැතුව එකතු කරගත්තා. 25000 අවුරුද්දම එකතු කරාමත් එයාට එකතු කරන්න පුළුවන් ලක්ෂ 3යි. ලක්ෂ 3යි පුළුවන්කම තියෙනවා.
එතකොට අවුරුදු 4ම කියොස් ස්වභාවය 3ක් අතර 12 ලක්ෂ 12යි. ඒ කියන්නේ මුළු අවුරුදු 4ම ස්වභාවයට යම දීමනාව සත පහක්වත් විදන් කරේ නැතුව ඔක්කොම එකතු කරගත්තොත් නොකානෝ බින්දලා ලක්ෂ 12 එකතු වෙයි. හැබැයි සභාපතිලා අවුරුදු 4 ඉඳලා යනකොට මොකදලා තියෙන්නේ? අවුරුදු 4ක් ඉඳලා යනකොට ඉඩමක් කරන් ගයක් හදලා පාට බස් එකක් දාලා හෝටලයක් අරගෙන එහෙම තමයි දත්තේ. අර 25 කරන පොන් දෙක සාමාන්‍ය ජනයාට 25 ජීවත් වෙන්නවත් බෑ. හැබැයි ඒගොල්ලෝ එහෙම කරගත්තා. ඒ කියන්නේ මොකද්ද? සභාවල සල්ලි ටික හොරගම් කරගත්තා. දැන් අපිට ඕනන්නේ මහජන මුදල් හොරගම් කරන්නේ නැති සභාවක් හදන්න ඕන. එහෙම සභාවක් හදනවා නම් හදන්න පුළුවන් ජාතික ජන බලවේගයේ මාලිමාවේ ආණ්ඩුවකට පමණයි කියන එක ඉතා පැහැදිලි. අපේ සහෝදරු ටිකකට යවන්න ඕන කම තියෙනවා. අපි සජීව සහෝදරය ඇතුළු කණ්ඩායම යවුවම අන්න එහෙම සභාවක් අපිට හදාගන්න පුළුවන් කම තියෙනවා. ඔබ දන්නවා සජීව සහෝදරයා දෙකම එකේන අපි පක්ෂේ පූර්ණ කාලේ වැඩ කරන ගොවි නායකයෙක් දුෂ්කරතා මැද්දේ වැඩ කරන විශ්වාස දිනාගත්තු කෙනෙක් යමක් කරන්න පුළුවන් හම්බ කරන්න ආපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපේ සහෝදරු කවුරුත් එහෙමයි. ඒක අපි ඔබට කියන්නේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා රට වෙනස් කරන්න යනකොට ඒක උඩ සිට පහළ දක්වා වෙනස් කරන්න ඕන. අපි ජනාධිපති වෙනස් කරා වගේ පාර්ලිමේන්තු වෙනස් කරා වගේ අපි මේ පුංචි ආණ්ඩුවත් වෙනස් කරාම තමයි අපේ වෙනස අංග සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අපි හැමදාම ඔබට කිව්වා වගේ පොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න අපිට පුළුවන්. ඒක අපි හදන්න ඕන. අපේ දරුවෝ මීට වඩා සතුටින් ජීවත් වෙන්න ඕන. අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන. අපේ ජනතාවට අපේ තරුණන්ට රැකියාවක් නැත්නම් ව්‍යාපාරයක් ආදායම් මාර්ගයක් තියෙන්න ඕන. තරුණයෙක්ට ආදායම් මාර්ගයක් නැත්නම් ජීවිතයක් නෙවෙයි. ඒක හදන්න පුළුවන්. රට ගොඩ ගන්න ඕන. අපේ කර්මාන්ත ව්‍යාපාර ශක්තිමත් කරන්න ඕන. ලෝකෙන් උදව් ගන්න ඕන. මේ සභා හදන්නත් අපිට ලෝකෙන් උදව් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ප්‍රතිපත්ති තියෙන ප්‍රතිපත්ති මත වැඩ කරන කැපකිරීම කරන්න පුළුවන් මහජන දේපල හොරා ගන්න නැතිව නාස්ති කරන්න නැති දේශපාලන ස්වේච්ඡා සේවයක් වලට පත් කරගත්තු කණ්ඩායමකට පාලනය කරන්න ඕන. ඔබ එහෙම කණ්ඩායමකට බාර දීලා තියෙන මේ රට. අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අන්නේ කණ්ඩායමටම අපි ගමත් බාර දුන්නම රටත් හැදෙනවා ගමත් හැදෙනවා. එතෙන්ට මේක ගෙනියන්න ඕන ගම තියෙනවා. සාදරණීය සහෝදරුවනි ඔබට අපට තියෙන්නේ ලොකු වගකීමක්. නිසා මේ ත්‍රි කාලය තුල හැමෝටම කතා කරමු. ඔබ මේ රටේ විශාල වෙනසක් කරන්න දායක වෙච්ච අය. ඔබේ සහයෝගය නොතිබුණා නම් ඔබ ඡන්ද නොදුන්නා නම් අපිට මේ වෙනස්කම් කරන්න වෙන්නේ නැහැ. නිසා මේ රට වෙනස් වෙනවා නම් ඒ වෙනසේ ගෞරවයන් ඕනේ වෙන කාටවත් ඔබට ඡන්ද දායකයාට. මොකද වෙනසක් වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කළ ඔබට. අපි හිතන ඔබට සතුටු වෙන්න පුළුවන් කියලා. මොකද ඔබේ ඡන්දය අරගෙන ගියපු മന്ത്രിවරු හොරකම් කරන්නේ නැත්නම් ඔබට සතුටුයි. ඔබේ ඡන්දෙන් හැදිච්ච ආණ්ඩුව වංචා දූෂණ අපරාධ කරන්නේ නැත්නම් ඔබට සතුටුයි. ඔබේ ඡන්දෙන් පත් වෙච්ච ආණ්ඩුවට ලෝකේ ගරු කරනවා නම් ලෝකේ උදව් කරනවා නම් ඔබට සතුටුයි. ඔබේ ඡන්දෙන් පත් වෙච්ච ආණ්ඩුවේ ජනාධිපති අගමැති ඇමති മന്ത്രിවරු ටික සරලව ජීවත් වෙනවා නම් ඔබ සතුටුයි. ඒගොල්ලෝ අර ඉහළ ජීවිත ගත කරන්නේ නැත්නම් ඔබට සතුටුයි. ජනතාවට සහන ලැබෙනවා නම් සතුටුයි. අපි දරුවන්ගේ අධ්‍යාපනයේ ශක්තිමත් වෙන අපට සතුටුයි. ඒ නිසා එහෙම සතුටක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් අපි දීපු ඡන්දෙට දැන් වටිනාකමක් තියෙනවා. සමහරට තාම අපිට පුද්ගලිකව සමහර දේවල් හම්බෙලා නැතුව ඇති. එහෙමනේ. රටක ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මාස 4න් ඒක විසඳන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි විසඳන්න පටන් ගන්න තියෙනවා. රට ඉස්සරහට යන්න පටන් ගන්න තියෙනවා. වැටිච්ච ආර්ථිකේ ගොඩ එන්න පටන් ගන්න තියෙනවා. අපට අනාගතය සම්බන්ධ විශ්වාසයක් තියෙනවා. හෙට පිළිබඳ විශ්වාසයක් තියෙනවා. අපි මේ රට ගොඩනගනවා කියන අදිෂ්ඨානයේ සහිතව වැඩ කරනවා. සාමාන්‍ය වැඩ කරන කණ්ඩායමක් අපි බලයට ගේනවා. එක්සාදරණීය සහෝදරතුනි මේ ඡන්දේ ඊටාත්ම වැදගත් ඡන්දයක්. මේකට පුංචි ඡන්දේ කොට මේක පුංචි නෑ මේකේ වැඩි ටිකක් ලොකුයි. ඒ නිසා ඒක පුංචි ඡන්ද කියලා හිතන්නේ නැතුව ඒ ඡන්දය ඔය අපේ කමට ගමේ කමට නෑ කමට යාළුකමට දෙන කින කාරණේ පැත්තක තියලා මේ රට හදන්න ප්‍රතිපත්ති සහිතව ආදර්ශයන් සහිතව කැපකිරීම සහිතව ඉදිරිපත් වෙච්ච මාලිමාවේ කණ්ඩායම ජාතික ජනබලයේ කණ්ඩායම ජයග්‍රහණය කරලා අපි රට බාර දුන්නා වගේම ගමත් බාර දීලා රට සම්බන්ධයෙන් ගත්ත යලුත් තීරණේ ගම සම්බන්ධයෙන් අරගත්තොත් අපි හිතනවා අපි ජයග්‍රහණයෙන් සම්පූර්ණ වෙයි කියලා. එමුණොත් අපිට මේ සභාව වලින් වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කවුරුත් දන්නව කලින් කරන්නේ නැති මේ සභාව හරි වැදගත්. මේ සභාව ගොඩක් වැදගත්. අපේ ජීවිතේට බලපාන ඔක්කොම જાති බෙදලා තියෙන මේ සභාවත් එක්ක. පුංචි එකා කියන්නේ දරුවෙකුගේ උපතේ සිට මරණය දක්වා හැමදේම ගැට ගැහලා තියෙන මේ සභාවත් එක්ක.
මේ සභාව තමයි අපේ ජීවිතේට ළඟින්ම සම්බන්ධ වෙච්ච සභාව මේක. පළස් සභාව නෙමෙයි මේ සභාව. ඒ නිසා අපිට මේ සභාවට මුදල් නාස්ති නොකරන මුදල් එකතු කරගන්න කණ්ඩායමක් හදන්න. සභාවක වැඩේ කියන්නේ හම්බෙන සල්ලි ටික විදන් කරගන්න එක නෙවෙයි. මෙතන කලින් මොනවද හම්බෙන සල්ලි ටික බදු ගහලා වරිපණම් වලින් සල්ලි එකතු කරගන්නවා. ඒක ඉතින් විදන් කරගන්නවා. වැටුප් වලට විදන් කරගන්නවා නාස්ති කරගන්නවා. ඇත්තකට සභාවක් එහෙම නෙවෙයි තියෙන්නේ. සභාවකින් කරන්න මොකද්ද? සභාවට සලස්මක් තියෙනවා. අපි මේ ප්‍රදේශ ගොඩනගන්නේ කොතනද කියලා. පඬුවස්නුවර සභාව බල ප්‍රදේශය අපි මේ අවුරුද්දේ මෙතෙන්ට ගේනවා. අවුරුදු 4ක් යද්දි මෙන්න මේ මට්ටමට ගේනවා. ඒකේ මෙන්න මේ જાති ඉදිකිරීම කරනවා. මේව කරනවා කියලා සලස්මක් තියෙනවා. ඒ සලස්මට මුදල් එකතු කරන්න ඕන. ඒ සලස්මට මධ්‍යම ආණ්ඩුවෙන් සල්ලි ඉල්ල ගන්න ඕන. ඒ සලස්ම ක්‍රියාවට නැගුවම තමයි අපිට බිමේ යමක් සිද්ධ වෙන්නේ. නැත්තම් මේවා සල්ලි හම්බ වෙනවා විදන් කර ගන්නවා. අපි දන්නේ අපි දැන් ඉන්නවා ප්‍රාය සභාව දින බල්බ් එක දා ගන්න කියලා. බල්බ් එක දා ගන්න වගේ සරල වැඩ කරන්න ඕනේ මේ සභාව වලින්. ඒතකොට ලොකු වැඩ කරන්න ඕන. නිසා අන්නේ වැඩ කරන්න පුළුවන් ගම් පිටින් ගොඩන ගන්න පුළුවන් සභාවක් වට මේකපත් කරගන්න දැන් අපිට අවස්ථාවක් තියෙනවා. ඉතින් තවත් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මට තව ජනහමුවක් තියෙන යන්න. නිසා ඔබේ ගමේ කන්න අයිල්ලන් ඔබට විශ්වාසයක් තියෙන තරඟ වදින්නේ. අපි ආණ්ඩුවක් හදලා ඔබට විශ්වාසයක් හදලා තියෙනවා. අපි මේ වැඩේ හරියට කරන් යනවා කියලා. අපි අපේ ජනතාවට අමාරු ජනතාවට යන්තම් උස්ම ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. තව අපිට හදමින් යනවා ඉස්සරහට. එහෙම ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙනවා මේ රට අවුරුදු කිහිපයක් ගියාම ඉතාමත්ම දියුණු රාජ්‍යයක් වටපත් කරගන්න. අපි අපේ ලංකාව ලෝකේ දියුණුම රාජ්‍යයක් අධ්‍යාත්මයෙන් පොහොසත් රාජ්‍යයක් වටපත් කරන්න ඕන. කරන්න අපිට පුළුවන්. ඔබට පුළුවන්. ලෝකේ අපිට ගරු කරන රාජ්‍යයක් වටපත් කරන්න පුළුවන්. දැනුත් ගරු කරන්න පටන් ගන්න තියෙන ලෝකෙට රටවල් අපිට. ඒ නිසා ඒ අපි කරගත් දේශපාලන වෙනස්කම ඒ අපි උපයාගත්තු ගරුත්වය තව ශක්තිමත් කරගෙන අපි පාර්ලිමේන්තුවේ හොරකම් නැති ආණ්ඩුවක් හැදුවා වගේම අපි ගමෙත් හදමු හොරකම් නැති ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේ වංචා දූෂණ නැති පාලනයක් හැදුවා වගේම අපි ගමෙත් හදමු වංචා දූෂණ නැති පාලනයක්. අපි රට හදන ආණ්ඩුවක් පාර්ලිමේන්තුව හදුවා වගේම අපි ගම හදන ආණ්ඩුවක් ගමෙත් හදමු. අනේක වෙනුවෙන් හැමෝටම කතා කරන්න හැමෝත් එක්කම සාකච්ඡා කරලා කාටත් මේ කරුණු කියා දීලා අපි මැයි මාසේ 6 වෙනිදා ඡන්ද දවසේ මැයි මාසේ 6 වෙනිදා අපි කවුරුත් ඡන්ද පොළට ගිහිල්ලා උදේ පාන්දරම ඡන්ද පත්‍රිකාව අරගෙන අපි හොඳ සභාවක් හදනවා. ගම හදන සභාවක් හදනවා. අධිෂ්ඨාන සහිතව මාලිමාවට කදරේ ගහලා ජාති ජන බලවේගයට ඡන්ද දීලා අපි සෞතුන්ට ඡන්ද දීලා මේ සභාව මාලිමාවේ 70% ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයකින් දිනවන්න මැදිහත් වෙන කෙනෙක්ම කරමින් එසදව හැම දිනාටම ශක්ති ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම මේ අවස්ථාවේ මගේ කතාව අවසන් කරන හැම දිනාටම ජය වේවා. බොහොම ස්තුතියි.